අහලා තියෙනවද මහා දේවන්ත හමුදාවත් සමග මේ සොහොන් ගැබ වසර 2200ක් පොළොවට සැඟවිලා තිබුණා කියලා? මේ තමයි ටෙරාකෝට ආමි. චීනයේ ෂියාන් ප්‍රදේශයේ පිටි මුළු ලෝකයේම අවිත කළ යුනෙස්කෝ ලෝක උරුමයක්. මේක හම්බෙන් හොයාගත්තේ 1974 දී. ගොවියන් පිරිසක් නිදක් හදන්න පොළොව හාරද්දී මිනිස් රූපයක හැඩයට මැටියෙන් හදපු සෙබළෙක් හම්බෙන් හමු වෙලා තියෙනවා. පසුව පුරාවිද්‍යාඥයින් ඇවිත් වැඩිදුර කැණීම් කරද්දී පොළොවට මේ විශාල හමුදාව හමු වුණා. මෙහි සැබෑ මිනිසුගේ ප්‍රමාණයටම මැටියෙන් හදපු සෙබළු 8000කට වඩා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි 520ක් රත 130ක් සැබෑ ලෝකඩ ආයුධ දහස් ගණනක් මෙහි තිබුණා. හැබැයි හැමෝම මවිත කරන දෙයක් නම් බලන්න මේ සෙබළුන්ගේ මුහුණු. මෙහි ඉන්න සෙබළු 8000න් එකම එක සෙබළුවෙකුගේවත් මුහුණ තවත් කෙනෙකුගේ මුහුණට සමාන වෙන්නේ නැහැ. ඔවුන්ගේ කොණ්ඩේ හැඩේ රැවුල ඇස් සහ මුහුණේ ඉරියව් පවා වෙනස් ලෙස සැබෑ මිනිසුන් වගේම නිර්මාණය කරලා තියෙනවා. ඇයි මේ වගේ මහා හමුදාවක් හැදුවේ? චීනයේ ප්‍රථම වතාවට එක්සේසත් කළ ඉතාමත් ප්‍රචණ්ඩකාරී රජෙක් වුණු චින්චුආන් අධිරාජ්‍යයා තමන්ගේ මරණයට අතිශය බය වුණා. ඒ නිසා ඔහු සදාකාලිකව ජීවත් වෙන්න අමරණීය ඖෂධ හෙව්වත් ඒවා හමු වුණේ නැහැ. ඒ නිසා ඔහු තීරණය කළා මරණය මතු ජීවිතයේදීත් තමන්ව ආරක්ෂා කරගන්න මේ වගේ දෙවන්ත මැටි හමුදාව නිර්මාණය කරන්න. මේ මුළු සොහොන් ගැබම හදන්න සේවකයෝ විශාල ප්‍රමාණයක් වැඩ කළ බවත් වැඩ අවසානයේ මේ රහස බාහිර ලෝකයට යන එක නතර කරන්න මෙහි වැඩ කරපු ප්‍රධාන ශිල්පීන් සියල්ලම සොහොන ඇතුළට දාලා පළමු පිටෙන් වැළලුව බවත් වාර්තා වෙනවා. තවත් බාහිරින් රහසක් තියෙනවා. පර්යේෂකයන් පවසන්නේ මේ අධිරාජ්‍යයේ ප්‍රධාන සොහොන් ගැබ තාමත් යුද්ධ කළ නැහැ කියලා. මොකද පැරණි වාර්තාවලට අනුව සතුරන් ආවොත් ස්වයංක්‍රීයව විදින ඊතල උගුල් ක්‍රියාත්මක වන බවත් ලිඛිත මූලාශ්‍රවල සඳහන් වෙනවා. තවද සිරුර නරක් නොවෙන්න රසදිය සොහොන වටා ගලා යන සලස්වා තිබෙන බවත් වාර්තා වෙනවා. 2020 වර්ෂයේදී කරන ලද අධ්‍යයනයකින් වාර්තා වුණේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉතා ඉහළ රසදිය ප්‍රමාණයක් මේ සොහොන තුළ පවතින බවයි. අදටත් මේ මැටි හමුදාව සහ තවමත් විවෘත කර නැති අධිරාජ්‍යයේ සොහොන ලෝකයේම පුදුම කරන හා බය හිතෙන මාතෘකාවක්. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ ගැන?